ආයිබෝවන් නෝෂිත මහත්මයා. ඔව්. ඔව් සක්වල සිතීම නාලිකාව හරහා ඔබතුමා දැනුවත් කිරීම මාලාවක් කරගෙන යනවා. මට අද ඔබතුමාගෙන් දැනගන්න අවශ්‍යයි. ඔබතුමා මේ අධර්මය නැසීම ගැන පුන පුනා කියනවා. ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද? ඔව් සංජීවනක මෙහෙමයි. ඕකට මම විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පවා මේ අධර්මයේ නැසීමට තමයි මුලින්ම මුල් තැන දෙන්නේ. ඔව්. අපි මෙන්න මේ දහම සම්බන්ධව හදාරනකොට සහ මේකේ ප්‍රතිඵල ගන්න හදනකොට ඔව්. අපි මුලින්ම දකින්න ඕන දෙයක් තමයි අධර්මයේ කියන පැත්ත මොන වගේද සහ මේ අධර්මයේ කියන එකේ අපිට මේ අධර්මයෙන් ඉවත් වීමෙන් අපිට ඇති වැදගත්කම මොකක්ද කියන අපි මනාවට තේරුම් ගන්න ඕනේ. ඔව්. හරිද? ඒකට මේක එසේ මෙසේ නෙමෙයි මේක තමයි ගොඩාක් පුළුල්ල අපි ගිහිලා දැනගන්න ඕනේ දැක ගන්න ඕන කාරණාව. හරි? මේක නොදැන අපිට කිසිවක් කරන්න බෑ. මම ඒක අදියර කීපයක් අතර පෙන්නන්නම්. නමුත් මුලින්ම කාටත් මේක තීරණ විදිහට ඉස්සෙල්ලා මම තැනකට ගලප පෙන්නන්නම්කෝ. දැන් මෙන්න මේකෙදී ධර්මය සහ අධර්මය සම්බන්ධව කොටස් 4කින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් මේක ඇවිල්ලා එන්නේ අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා මේ දහම්දරය කවුද අධර්ම දොඩෝනේ කෙනා කවුද කියලා. එතකොට කොටස් 18ක් ඊට පස්සේ එන්න දැන් අපි පුළුල් ගත්තොත් කොටස් 36කින් මෙන්න මේක පෙන්නනවා. එතනදී එකක් තියෙනවා මේක පෙන්නන. ඒක තමයි ධර්මය අධර්මයයි දක්වයි අධර්මය ධර්මයයි දක්වයි ධර්මය ධර්මයයි දක්වයි අධර්මය ධර්මයයි දක්වයි. හරිද? එතකොට දැන් මෙන්න මේ අධර්මය අධර්මයයි දක්වයි. මෙන්න මෙහෙම. හරිද? ආයෝදා කියෝදින් එහෙම මේ ධර්මය අධර්මයයි දක්වයි. ඔන්න කොටස් දෙකයි. හරිද? අධර්මය ධර්මයයි දක්වයි. එතකොට කොටස් දෙකේව දෙකයි. හරිද? ධර්මය ධර්මයයි දක්වයි. ඔන්න තුනයි. අධර්මය අධර්මයයි දක්වයි. කොටස් 4යි. එතකොට මෙන්න මේ හතර ආකාරයෙන්ම අපි මෙන්න මේ ධර්මය අධර්මය කියන දෙකම දැනගන්න ඕනේ. හරිද? එතකොට නියම දහම්දරයක් නම් මේ දහම්දරය මුලින්ම දැනගන්න ඕන දේ තමයි අධර්මය. right? එතකොට අධර්මයේ පමණක් දැන ගැනීමෙන් දහම්දරයක් වෙන්නේ නැහැ. ධර්මයේ පමණක් දැන ගැනීමෙන් දහම්දරයක් වෙන්නේත් නැහැ. මේ ධර්මය අධර්මය කියන කොටස් දෙකම අර මම කිව්වා ආකාරයේ චතු ආකාරයකට ඔගේ පැන විසීමට එනකොට එන්නේ දිවි කොටික සහ චතුස් කොටික කියලා. හරිද? එච්චර ඩීප්ලි යන්න ඕනේ. නමුත් මම මේ වචන ටික කියලා දෙනවා කාටත් මේ මතක් වෙන්න සහ මේ දේවල් අපිට දැනගැනීම වැදගත් නිසා හුරු කරවන්න ඕන නිසා. එතකොට මේ ධර්මයයි අධර්මයයි කියන දෙකම මෙහෙම දැනගන්න ඕන තමයි නියම දහම්දරේ වෙන්නේ. right? ඔනෝක එක පොයින්ට් එකක් අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අපි දන්න දෙයක් තමයි අපි දන්න දෙයක් වල බෑ ඔක අලුත් කට්ටියන් ඉන්නේ. හරි මම මෙහෙම කියන්නම්කෝ. මේ පෘථුවියට කිසිම කෙනෙක් එන්නේ නැහැ. බුදු වෙලා හෝ අරිහත් වෙලා හෝ ඇවිල්ලා ආය පු탁ගෙන වෙලා යන කේස් එකක් කොහෙවත් නැහැ. මේකට එනවා නම් එන්නේ ඔක්කොමල්ලා කවුද? පෘථග්ජන එහෙම නැත්නම් සම්පූර්ණම අකුසල මූලයේ අය. දැන් එතකොට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අසබ්බචිත්ත සාධාරණ වගේ දේවල් අරගෙන ඉවරලා නෑ මෙහෙමයි කියලා නොයෙකුත් මතිමතාන්තර ගේන්න පුළුවන්. එහෙම ගෙනාපු වෙලාවට මම ඒකෙදි පෙන්නන්න නෑ එහෙම නෙමෙයි තියෙන්නේ කියන එක. රයිට්? සරල සිම්පල් කතාව තමයි මේ පෘථිවියට කවුරුත් ඇවිල්ලා බුදු වෙලා හරියට වෙලා ඉන්නේ නෑනේ. මාර්ගඵල උපදවන කවුරුත් වෙන්නේ නෑනේ. ඒ කියන්නේ පෘථිවියට ඇවිල්ලා දහම අහලා මාර්ගඵලයක් උපදවන්න කියලා තමයි අපු වෙන්නේ. මේකට කෙලින්ම එනවා නම් එන්නේ කෙලින්ම නෙගටිව් කට්ටිය තමයි එන්නේ. අපි එහෙම ගමුකෝ. ඔය තේරුම් ගන්න. රයිට්? එතකොට අපිට තේරුම් ගන්න දෙයක් තමයි මුලින්ම එහෙනම් අපි ඉන්නේම අධර්මයක තමයි කියන එක. දැන් අපි ගුවම මම නෑ. හරි? ඒ කියන්නේ මනුෂ්‍යයා කියන කෙනා හෝ වේවා මේ ප්‍රතිරූපකේ ඉන්නේ දැන් දැක්කද වචන වල ලොකු අවුලක් තියෙනවා මෙතන. හරි? ඒකයි කියන්නේ මේ භාෂාවේ ලොකු ගැටලුවක් තියෙනවා කියලා. එතකොට මේ එන කට්ටිය ඉන්නෙම නෙගටිව් පාර්ට් එකේ. පොසිටිව් පාර්ට් එකේ නැහැ. නෙගටිව් පාර්ට් එකේ ඉන්න කට්ටියට තමයි පොසිටිව් කරන්න ඕනේ සා වෙන්නේ. හරි? ඒ කතාව මුලින්ම තේරුම් ගන්න ඕනේ. හරිද? එතකොට ඕකත් ඔහොම තියාගෙන අපි ඊළඟ එකට ආවොතින් එහෙම හිතන්න මෙන්න මේ වගේ වතුර බෝතලයක් තියෙනවා. මේ වතුර බෝතලේ ලීටරය අල්ලන්නේ මේ ලීටරෙම පුරවලා ඉවරයි. දැන් ඕකට තව දුරටත් වතුර පුරවන්න පුළුවන්ද? බෑ. දැන් මොකද කරන්න ඕනේ? හිස් කරන්න ඕනේ. හිස් කරොත් දැක් පුරවන්න පුළුවන් නේද? ඔව්. අන්න ඒ වගේ මෙන්න මේ අකුසල මූලයේ මුල් කරගෙන එතකොට ඇවිල්ලා මේ අධර්මය බේස් කරගෙන සම්පූර්ණ ටෝටල් නෙගටිව් එකක ඉන්න අය
මෙතෙන්ට ඇවිල්ලා තිනකොට මෙන්න මේ වතුර බෝතලේ පිරලා තියනවා වගේ තමයි. නේද? ඔව්. එතකොට දැන් මොකද කරන්න ඕනේ? හිස් කරන්න ඕනේ අධර්මය. අන් රයිට්. දැන් හිස් කරන්න නම් මෙන්න මේ දැන් වතුර බෝතලේ අපි වතුරනේ ගත්තේ. ඒකට දැන් අපි උපමාස හඳුන්වන්නේ ගන්නේ අධර්මයනේ. ඔව්. ඒකට මේ අධර්මය කියන එක දැන දැක ගන්න නැතුව කොහොමද මෙයා මේක හිස් කරන්නේ? එකක්. ඒකට මේක හිස් නොකර ධර්මය පැල කරගන්නත් ඉඩක් තියෙන්න බෑ. පැලවුණු ධර්මයේ ව්‍යාප්ත වෙන්නත් ඉඩක් ගන්න ඕනේ. ඔව්. එතකොට මේක හිස් නොකර කොහොමද ධර්මය අපි මෙතෙන්ට පැල කරබන්නේ? ඉඩක් නැතුව. ඊට පස්සේ මෙතන පැල කරන්නත් ඉඩක් ඕනේ. කරාට පස්සේ මෙයාට හැදෙන්නත් පැතිරෙන්නත් ඉඩක් ඕනේ. මේ කොහෙවත් යන හිස් තැන් නැහැ. ඔක්කොම පිරලා තියෙන්නේ. තේරුණාද? එතකොට අධර්මයේ නැසීම අත්‍යවශ්‍යමද නැද්ද? අවශ්‍යයි. ඒක අධර්මයේ නොනසා, ඒ කියන්නේ අධර්මයේ කියන එකට පහර නොදී අපිට ධර්මයක් කියන එකක් ස්ථාපනය කරගන්න පුළුවන්ද? බෑ නේද? බෑනේ. හරිද? අපි ඊට පස්සේ සූත්‍ර වල ගියාට පස්සේ මෙහෙමයි කියන බුදුරජාණන් වහන්සේ කියනවා නියම දහම්දරය. දහම දේශනකොට වම අතහැර දකුණ ගනියු. ඔන්න දක්ෂිනාවර්ත වාමාවර්ත කියන කතාවලුත් තියෙනවා. තේරුණාද? දැන් අර මහා භූතය වගේ දේවල් දන්නේ නැතුව දැන් අර ධර්මය අධර්ම දෙක වෙන් කරගන්න බෑනේ. බේස් කරන්න බෑනේ. දැන් තේරුණාද නේද? ඔන්නවත් ඔළුව තියා ගන්න. එතකොට වම අතහැර දකුණ ගනියු කියනවා වගේ මුලින්ම ඇවිල්ලා අත්හැරිය යුතු, සේවනය නොකළ යුතු. හරිද? බහැර කළ යුතු. දේවල් ටික තමයිලු දැනගන්න ඕනේ. ලූ නෙමෙයි දැනගන්න ඕනේ. හරිද? ඊට දැනගෙන තමයි දැනගෙන අයින් කරන්නේ. නොදැන නෙමෙයිනේ. ඉබේ අයින් වෙන්නේ නැහනේ. එතකොට අධර්මයේ කියන එක තමයි මුලින්ම කියන්නේ. කියලා පෙන්නලා ඊට පස්සේ මෙතන ඉඩක් කරන් දෙනවා ධර්මය ස්ථාපනය කරගන්න. පැහැදිලිද? මොන එකක්. ඊට පස්සේ ආය දෙන උපවාසය සඳහන් මේ විදිහට චිත්‍ර ශිල්පියෙක්. හරිද? චිත්‍ර ශිල්පියා චිත්‍රයක් අඳින්න කලින් මොකද කරන්නේ? බිත්තිය පිරිසිදු කරගන්න. ඔව්. පිරිසිදු කරගන්න නැතුව චිත්‍රය අඳින්න පුළුවන්ද? බෑ. බෑනේ. අන්න ඒ වගේ මුලින්ම මොකද කරන්න ඕනේ? මේ අධර්මයේ කියන එක ගහලා මේක නැසලා දාන්න ඕනේ. මේක අයින් කරලා දාන්න ඕනේ. ඔව්. ඊට පස්සේ තමයි අපිට සිත්තමක් අඳින්න පුළුවන් වෙන්නේ. එතකොට ධර්මය ස්ථාපනය කරන්නත් ව්‍යාප්ත කරන්නත් මුලින්ම ඉඩක් ඕනේ. ඒ ඉඩට එහෙනම් අධර්මය නැසලා ඉවත් කළා තමයි අපි මේ ඉඩ ගන්න ඕනේ. එතකොට ඕකට මම ආදලා කියන්නම්. දැන් අපි ඉන්න කට්ටියට හිතෙන්න පුළුවන්. ඇයි මේ ඖෂධ මේ ස්වාමීන් වහන්සේලාට එහෙම බයිනවා නම් මනම් කෑ ගන්නවා අරකයි මේක කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට මම මේ කියන්නේ මගේ අත්නෝ මතයකට නෙවෙයි. මම මේක කියන්නේ ත්‍රිපිටකයේ තුලම සඳහන් කරලා තියෙන බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම අරගෙන සූත්‍ර පාඨවලින් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන විදිහට මේ වැඩේ කරනකොට උන්වහන්සේ මාර්ගෝපදේශය දීලා තියෙනවානේ. මෙන්න මේ ස්ටෙප් වලට ඇවිල්ලා මෙන්න මේ දේවල් ටික කරන්න මේවා නොකර ඉන්න මේවා කරන්න. ඔව්. කියලා උන්වහන්සේගේ ගයිඩ්ලයින් එකක් තියෙනවානේ. ඔව්. ඒකනේ මම වැඩ කරන්නේ. මට ඕන අත්තරෝ මත වැඩ කරනවා නෙවෙයිනේ. අර නිතපයක් අනුව ගලපමින් මම වැඩ කරන්නේ. එතකොට උන්වහන්සේ පැහැදිලිව කියලා තියෙනවා මෙන්න මේ විදිහට පරියප්තිය තියෙන ගමන් සතුටුන රැකෙනවා. ඒකට මෙන්න මේකෙදී ඇවිල්ලා අභිධර්මයෙන් නම් මෙන්න මේවා ටික නැසෙනවා. ඔව්. පරියප්තියක් කියන්නේ මොකද්ද ඔකද මම? ඔව්. දැන් අපේ කවුද සංයුණක්ගේ මේකෙදී ඔක පොතේ කියන්නේ මෙන්න මේ විදිහට. පරියප්තිය අට කතාවේ. හරිද? පරියප්තිය තියෙන්නේ අට කතාවේ. පරියප්තිය තියෙන්නේ අට කතාවේ. අට කතාවේ. ඒකට පරියප්තිය දැනගන්න ඕන නම් අට කතාව තමයි බලන්න ඕනේ. අට කතාව බලනකොට අට කතාවේ අට කතාව නෑ. ඔව්. අට කතාව තියෙන පරියප්තිය. තේරුණාද මං කියන කතාව? ඔව්. අට කතාව බලනකොට පරියප්තිය පේනවා. පරියප්තිය බලනකොට ඊට පස්සේ අට කතාව පේනවා. මතු කරගන්න ඕනේ. මෙන්න මෙහෙම මේ ත්‍රිපිටක සූත්‍ර අධ්‍යයනය කරන්න. එතකොට මා කිව්වා අග්ගඤ්ඤ සූත්‍රය හරියට දැනගන්න නම් සප්ත සූර්යෝද්ගමන සූත්‍රයත් බලන්න ඕනේ. ඔව් දැන් ඒකෙදී මේ අපි ඉන්න කට්ටිය කවුරුත් දන්නේ නැහැ. දැන් අනිත්‍යයට මම මාර්ගඵල ආරම්භය දහම් කරුණු කියනකොට මම සංයෝජන පහක් කවර් කරනවා එකපාරට. ඕරම් භාගයේ සංයෝජන. හරිද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පරිග ඡන්ද කියන. මෙන්න මේ සෙට් එක මම කවර් කරනවා. මේ සෙට් එක කවර් කරන්න මම වැඩ පිළිවෙල කරන්නේ උදම් භාගයේ සංයෝජනයන් වල ඉඳන් පල්ලෙහාට. උදම් භාගයේ සංයෝජනයන් වල ඉඳන් පල්ලෙහාට ගහගෙන යනකොට තමයි මෙන්න මේවා ටික මතුවගෙන යන්නේ. තේරුණාද? ඒකට මම මුලින්ම කරන්නේ අර එක අවිද්‍යාව නැසන එක. අවිද්‍යාව නැසන එක තමයි කරන්නේ. අවිද්‍යාව ඉඳන් තමයි මම පටන් ගන්නෙ. උඩ එතකොට උදම් භාගයේ සංයෝජනයන් පහට ඇටැක් කරන ගමන් තමයි ඒක පිළිබඳව දෙන ගමන් තමයි මෙයාගේ වෙලා යට සංයෝජනයන් පිළිබඳ ප්‍රකටත්වය අරගෙන දෙන්නේ.
තේරුණාද? දැන් මේ විදිහට කවුරුත් ධර්ම දේශනා කරන්න දන්නේ නැහැ නේ. ඔව් ඒකනේ. මෙහෙම තමයි ධර්ම දේශනා කරන්නේ. මෙහෙම තමයි අපි වැඩ කරන්නේ. සංයෝජන මතු කරන්න ඕනේ. හරිද? ඕක එකක්. රයිට්. ඒ කියන්නේ එතකොට පැහැදිලිවම ත්‍රිපිටකේ තියෙනවා ඕරම්භාගයේ සංයෝජනයන්ගේ අර්ථ ගන්න ඕන නම් උදම්භාගයේ සංයෝජන. මේ සූත්‍ර බලන්න කියලා කියනවා. තේරුණාද? ඒකට ඒකේ අර්ථ ගන්න තවත් තැනකට යන්න ඕනේ. ඒ කියන්නේ එළවා කියපු සූත්‍රයද බහාතබේ සූත්‍රයද ඒ වගේ තමයි ත්‍රිපිටකේ අධ්‍යයනය කරන්න ඕනේ. හදාරන්න ඕනේ. එහෙම තමයි තියෙන්නේ. දැන් ඕක කියවුවා කියලා කාටවත් තේරුම් ගන්න නැහැ. මොකද සුදුමය ඥානය තමයි අංක එක. ඒකත් මතක තියාගන්න ඕනේ. ගුරු ඇසුරක් ඇතුළේ අපි ඒව කරන්නේ. හරිද? එතකොට දැන් පරියත්ති අට කතාව කියලානේ කිව්වේ. එතකොට අට කතාවෙන් පරියත්ති උපදවගෙන ඒක බලනකොට තමයි තේරෙන්නේ පරියත්ති කියන්නේ මොකක්ද කියලා. අන්න එතකොට පේනවා කාවද? මේ අපිව. ඒ කියන්නේ අබ්බයා කියන්නේ මේ අපිව. ඒ කියන්නේ කාවද? බෝධිසත්වයන්. අන්න රයිට්. මෙතන ඊට පස්සේ පෙන්නනවා මොකද? සබ්බඤ්ඤෝත බෝධිසත්වයේ පැමිණිය යුතුයි කියලා පෙන්නනවා. තේරුණාද? සබ්බඤ්ඤෝත බෝධිසත්වය කියන එකේ අර්ථය? ඔව් මෙහෙමයි. දැන් බෝසත්තුරු කියලා කිව්වම බෝසත්තුරුන්ව පෙන්වන ක්‍රම ගොඩක් තියෙනවා. ඔව්. හරිද? එතකොට පසේ බුදුරුන්ටත් බෝසත්තුරුන්ගේ තත්ත්වය දෙනවා. හරිද? ඒ විතරක් නෙමෙයි මේකෙදි මේ දහම උගන්වනකොට අත්තරසේ ඉන්න අය ඉන්නවනේ. ඒගොල්ලන්ට ශ්‍රාවක බෝසත් අවධියක් ගැන තියෙනවා. හරිද? මොකද හැම කෙනාම මහා සම්මත මනුරජෙක් වෙන්න ඕනේ, සක්විති රජ කෙනෙක් වෙන්න ඕනේ. ඒ හැමෝම කල්ප විනාශය ආරම්භ කරන්න ඕනේ. තේරුණාද? දැන් මේ සූත්‍ර ගැන දැන් මේ වැඩේ කරන විදිහ ගැන කවුරුත් නොදන්න නිසා ඔය ප්‍රශ්නේ තියෙන්නේ. තේරුණාද? ඒකට මේගොල්ලන්ට මේවා තේරුම් කරවන්න මෙන්න මේ අධීරයන් වලට පමුණවලා තමයි වැඩ කරන්නේ. ඒකට මේ හැමෝම අතර අග්‍රස්ථානයක් තියෙනවා. අන්න ඒ අග්‍රස්ථානයට තමයි කියන්නේ කවුද? සබ්බඤ්ඤෝත බෝධිසත්වයෙක් කියලා. ඒකට ඒ තමයි සර්වඥ මහ බෝධිසත්වෝ කියලා කියන්නේ. සිංහලට එනකොට. තේරුණාද? ඒ වෙලාව අග්‍රස්ථානය. එයා තමයි සම්මා සම්බුද්ධත්වයේ කරා යන්නේ. හරිද? එතකොට මෙන්න මේ පරියත්තියෙන් දරන්නේ මෙන්න මේ අපි ගාව තමයි තියෙන ආගම්මන සද්ධාව කියන එක. අනිත් අය ගාව ආගම්මන සද්ධාව නැහැ. එතකොට මේ ආගම්මන සද්ධාව අධිකම ඔක්කපන අචලං කියලා මෙන්න මෙහෙම තියෙනවා. එතකොට මෙන්න මේ අපි ඉන්නකම් මොකද වෙන්නේ? ශාසනයේ අන්තර්ධාන වෙන්නේ නැහැ. වෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඊළඟ බුදුන්ට මොකද වෙන්නේ? පාර හදනවද? පාර දෙන්නේ නැහැ අපි තාම. දෙන්නේ නැහැ. ඔව්. ඒක කෙනෙකුට නෙගටිව් අදහසක් එන්න පුළුවන් මේක එක්ක. හරිද? ඊළඟට බුදු වෙන්න කෙනෙක් ඉන්නවා නම් එයා බුදු වීමට එයාගේ ටයිම් ෆ්‍රේම් එකට මේක අද්දවන්න ඕනේ. හිතන්නකෝ ගෞතම සම්මා සම්බුදු ගෞතම හෝ ගෞතම හෝ මොකක් හෝ මේක තියෙන්නේ අවුරුදු 10000යි කියලා හිතන්නකෝ. ඒක මේක අවුරුදු 10000ක් කන්ටිනියු වෙන්න ඕනේ. අවුරුදු 10000ක් මේක කන්ටිනියු නොවුනොත් එහෙම ඊළඟට ඉන්න කෙනාට ඊළඟට එන්න බෑ. මොකද ටයිම් ෆ්‍රේම්ස් මාරු වෙනවා. ඒ නිසා මේ බෝධිසත්වරයෝ ඉල්ලා මේ දැන් වර්තමාන බුදුන්ගේ ශාසනය ඇදගෙන යනවා. අපි අදින්න ඕනේ. ඇදගෙන යනවා. නැත්තම් ටයිම් ෆ්‍රේම්ස් මාරු වුණොත් එහෙම ඊළඟ කෙනාට එන්න බැරුව වෙනවා. මේක හරි ගැඹුරු විෂයපතයක් තියෙන්නේ. මේගොල්ලන්ගේ හිතේ නිකන් මේ මොනවද වගේ කියලා. ඒ විතරක් නෙමෙයි දැන් එහෙම ආවට පස්සේ අපේ ට්‍රේනින් එකක් තියෙන්නේ. අපි ඥාන උපදවගෙන අපේ ඥානෙ මුහුකුරා යවන්න ඕනේ. ඒක මුහුකුරා යවන්නේ කොහොමද? භාවිතා කර. තේරුණාද? එතකොට ඒකටත් මෙන්න මේක මොකද වෙන්නේ? තෝතන්නක්. හරිද? බුදු කෙනෙක් ආවට පස්සේ එයා කෙලිම පසුබිලක් හදනවා. හරියට මේ මම දැන් හැදුවා වගේ. ඔව්. මමත් හැමදෙස්සෙම මොකද කරේ? මේ තැනට එන්න පසුබිලක් හැදුවේ. ඔව්. නේද? ඒ වගේ බුදු කෙනෙක් පසුබිලක් හදනවා. ඔව්. හරිද? බෝසත්තුරු පරම්පරාවක් හදනවා. නැත්තම් කවුද මේක කන්ටිනියු කරගෙන යන්නේ? කවුද කරන්නේ? කරන්නේ කෙනෙක් නැහැ. මේ ඒ වගේ අර බුදු කෙනෙක්ගේ දැක්ම ඇවිල්ලා අපේ මේ පෘථග්ජනයෝ හිතන පටු කෝණයක් නෙමෙයි තියෙන්නේ. ඊට වඩා හරි මහා පුළුල් දැක්මක් තියෙන්නේ. ඒගොල්ලෝ හොඳ දුරදක්නා නුවණකින් තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒගොල්ලෝ මේ පටු චින්තාවලියකින් වැඩ කරන කට්ටියක් නෙවෙයි. හරිද? එතකොට මෙන්න මේක මෙහෙම තමයි තියෙන්නේ. අපි ආයි මුල් ටොපික්ස් වලට ආවොත් එහෙම ඒකෙදි දැන් පැහැදිලිවම කියලා තියෙනවා මේ අර තුන් පිටක වැටලා එනකොට කියනවා ඊට පස්සේ යටට එනකොට කියනවා ආනන්දය මේ මහා භූතයෝ ඉන්නවා මේ ඒගොල්ලන්ගෙන්වත් අනම්මනම් මේ වයින්වත් නෙමෙයි මගේ මේ කතන්දරේ කුඩුපට්ටම් ඉන්නේ. හරිද? සම්බුදුදහම වෙවිලා නැත්තරම නැතිලා සාසන විනාශ වෙලා මේ දුන්නත් දුවිලා යන්නේ ඔය වගේ නෙමෙයි. මේක ඇතුළටම බහින සෙට් එකකින් තමයි මේ වැඩේ වෙන්නේ කියලා කියනවා. හරිද? එතකොට
මුලින්ම කාටද මේ මං ඇටැක් කරන්න ඕනේ එතකොට? අටැක් කරන්න ඕනේදී සසුනේ ඉන්න අයටම තමයි. අන්න රයිට්. සසුනේ ඉන්නවයි කියන ප්‍රතිරූපකයන්ට. ඔව්. මොකද ඒගොල්ලෝ තමයි අධර්මය ව්‍යාප්ත කරවන්නේ නේ. බුදුන් වහන්සේ නොකියපු දෙයක් කිව්වා අය කියලා කියනවා. එතකොට ඒ දේ අපි මොකද කරන්නේ? සූත්‍ර අරගන්න ඕනේ. අරගෙන ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ඉවර වෙලා කෝකද හරියක කියලා මතු කරලා ඉවර වෙලා අපි එකඟතාවයකට එන්න ඕනේ. එකඟතාවයකට එන්නේ නැතිනම් අත්නෝමත දොඩවනවා නම් මොකද කරන්න ඕනේ? ඒකට වෙනත් සූක්‍රමයකින් එතෙන්ද පිළියමක් යොදන්න ඕනේ. තේරුණාද? දැන් අනිත් පැයට කැක්කමක් නැතුව ඇති. දැන් සමහරු කියනවා මම ඇවිල්ලා අම්මා මුත්ත නැති වෙන්න බයිනවලු. දැන් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට අනම්මනම් කියනකොට මට කොච්චර විදිනවද කියලා කියන්නේ. තේරුණාද? දැන් උන්වහන්සේ මේ සත්‍යයේ හිත සුව පිණිස දේවල් කිව්වේ. එතකොට දැන් උදාහරණයක් සරලම කතාවක් කියනනම් බෝසත්තුරු පුතග්ජන කතාව. ඔව්. දැන් බෝසත්තුරු පුතග්ජනයි. කමෙන්ට් එකක් දාලා තිබ්බනේ. ඔව්. දැන් වැඩි ඕනේ නැහැ. තව එක්කෙනෙක් ඉන්නවා ලේඩි කෙනෙක්. එයා ඇවිල්ලා බෝසත්තුරු ගැන පොතකුත් ලියලා. එයාත් කියන බෝසත්තුරු පුතග්ජනයි. ඔව්. ඒ කියන්නේ දැන් එයාලා ඉන්නේ ඇවිල්ලා මේ බුදුදහම සම්බන්ධව ඉහළ පෙළේ පුද්ගලයොත් එක්ක. තේරුණාද? එතකොට ඒ දීලා ශාසනයේ ඉන්න කට්ටියට ගෙනල්ලා ශාසනයේ ඒගොල්ලෝ ශාසනයක නැහැ. නමුත් අද තියෙනවානේ මේ විකෘතිව එකක්. ඒගොල්ලන්ව ගෙනල්ලා පොතේ ලියපලා ඉන්න තෙයියාවකුත් දාලා. හැබැයි එයාත් කියනවා බෝසත්තුරු පුතග්ජනයි. රයිට්? එතකොට ත්‍රිපිටකයේ තුල මනමින් තියෙනවා බෝධිසත්වයෙක් කියන කවුද කියන එක. හරි? එතකොට ඒගොල්ලෝ මේවා කිසිවක් හදාarලා කරලා බලලා නැහැ. බලා ඒව මුකුත් බලලා කරන්නේ නැතුව අර වගේ අත්නෝමතයක් දොඩවන් යනවා. දැන් එතකොට මං අරගොල්ලන්ට රළුව හික්මවනවා. දැන් ඒ රළුව හික්මවීම ඒගොල්ලෝ දකිනවා මේ අම්ම මුත නැති කියලා මං කුණුහරුප කිව්වා කියලා. ඒකට ඇත්තටම කුණුහරුප කිව්වේ මමද ඒගොල්ලෝද? බෝසත්තුරු පෘථග්ජනයි කියන එක කිව්වේ ඒගොල්ලෝ. කුණුහරුප ඒගොල්ලෝ. මම කියනකොට නෑ ඒක එහෙම නෙමෙයි මෙහෙම මේක නිතරම පෙන්නනකොට තව තවත් ඒගොල්ලන්ගේ අත්නෝමතය යවන්න හදනවා. එතකොට මං ඒගොල්ලන්ගේ රළුව හික්මවනවා. තේරුණාද? ඒක බුදුරජාණන් වහන්සේත් කියනවනේ. කේ අර්කේශ සූත්‍රෙ පෙන්නන්නේ. හික්මවන්න ක්‍රම බුදුහාමුදුරුවෝ කියන මම නසනවා කියලා. කේශමුත්ත සූත්‍රයේද? ඔව්. නසනවායි කියලා කියනවනේ. ඒ කියන්නේ හික්මවන්න ඕන තැන රළුව හික්මවන්න ඕනේ. නැත්තම් මම තිබපල්ලෑසික. එහෙම කරන්නේ නැත්තම්. හරිද? ඒ කියන්නේ මම රළුව හික්මවන්න ඕන තැන රළුව හික්මවන්නේ මට අනතුරක් වෙයි, මගේ ලාභ සත්කාර ටික නැතුවයි, මට දේවල් කප්පාදු වෙයි. මගේ බයනේ තියෙන්නේ. වාසිය තකා. අන්න රයිට්. එතකොට මම කරන දේ තමයි මේ වගේ දේවල් තියෙනකොට මම ඒවට තමයි ප්‍රබලවම ගහන්නේ. තේරුණාද? මගේ ඇතුලෙන් පොඩි පණිවිඩයක් හරි දුන්නොත් එහෙම මෙහෙම ගැහුවොත් උඹට කෙලවෙනවයි කියලා. අනිවාර්යෙන් ගහනවා. මම ගහනවා දරස් ගන්න. මොකද පද්ධතියට ඕන විදිහට විඤ්ඤාණයට ඕන විදිහට මම හැසිරෙන්න දෙන්නේ නැහැ. ඔව්. ඒක කන්ට්‍රෝල් එකගන්නේ මම. මම දරස් ගාලා ගහනවා ඒකට දරස් ගාලා. කන්න බොන්න නැතුව හිඟා කරන වෙනම දෙයක්. පාට වෙලා මම මැරලා කියන එකට පය නැතුව. හැබැයි මම ගහනවා ඒක දැන්. රයිට් මම මාව හදන්නේ යන්නේ විදිහට. මම ට්‍රේනින් එක ගන්න විදිහට. මේ කරලා කියන්නේ. අක්කලට දකින්න නැතිනේ නේ මම කරන විදිහ. හරි. මේ මාව ඇසුරු කරන කෙනා දැන් ඕගොල්ලන්ට තේරෙනවද මම එහෙම කරන්නේ කොහොමද කියලා. මේ කටකයි වාරුවට කියනව නෙවෙයි. එතකොට අක්කා බුදුරජාණන් වහන්සේත් එහෙම මාර්ගෝපදේශය දීලා තියෙනකොට රයිට් එතකොට අරගොල්ලෝ මේ වගේ අත්නෝමත කියනකොට මම ඒගොල්ලන්ට එහෙම නොකර කොහොමද කරන්න ඕනේ එකක් හරිද ඒ කියන්නේ මට ඒ වගේ වැඩ කරන්න සිද්ධ වෙනවා ඒකට මම වැරදි නෑ මට රළු හික්මීමක් කරලා තියෙන්නේ එතකොට ඒගොල්ලෝ කරන්න ඕනේ වේව් එකේ තීව්‍රතාවය ගන්න නැතුව මැසේජ් එක ගන්න තියෙන්නේ ඊළඟ කතාව තමයි ඒකට බුදුරජාණන් වහන්සේ එහෙම පෙන්නලා තියෙනවා එහෙනම් සසුන කියන්නේ මේක ඇතුළෙන්ම තමයි මේගොල්ලෝ මේ වැඩේ කරන්න කියලා එතකොට මම කල යුතු දේ තමයි ඉස්සෙල්ලා එතෙන්ට ඇටැක් එකක් කරන එක. හරි ඒක තව ටිකක් වැඩිදුර කිව්වොත් ඉන්නේ මම මහ භූතිත උපයෝගී කරගෙන අක්කේ අපි දිනන චක්කු කියලා දෙයක්. ඔව්. අපි චක්කුවකින් වස්තුවක් නිරීක්ෂණය කරනකොට ආපෝගින ශක්තිය තමයි මේ වස්තුව කියලා පතනය වෙන්නේ මේ චක්කුව නිසා. ඔව්. රයිට් අපි මේකට කියනවා පස්සේ යෙදීම කියලා. ස්පර්ශ නෙමෙයි ඈ. ඒක වැරදි. හරිද? එතකොට මේ වස්තුවට පතන වුණාට පස්සේ ආපෝගේ ස්වභාවය තමයි එහෙම නැත්නම් ආපෝ ශක්තියේ රටාවන් තමයි යාගේ ක්‍රියාකාරීත්වයන් තමයි මෙයා විකෝචනයි. දක්ෂිණ ආවේනිකයේ දක්ෂිණාවර්තය විකෝචනයි. නමුත් තේජෝ සහ පඨවි බල පරාක්‍රමයට අහුන් තින්ගම ආපෝ වාමාවර්ත වෙනවා. රයිට්? එතකොට තේජෝගේ
බල පරාක්‍රමයට අහුනොත් ආපහු වාමාවර්ත වාමාවර්ත වෙනවා. නැත්තම් දක්ෂිනාවර්තය නේද? එයාගේ ආවෙනික ගුණය දක්ෂිනාවර්ත. දක්ෂිනාවර්ත. ඔව්. හරිද? ඒක ආපෝ මත බේස් කරලා නෙවෙයි අපි කුසල මූල මාර්ගඵල එහෙම මේ පෙන්වන්නේ. ඔව්. අර තේජෝ පට විස්තාවරයක් තමයි අපි පෙන්වන්නේ. පෘථග්ජන මට්ටමට. ආපෝ පට විස්තාවරයක් තමයි මාර්ගඵල මට්ටමට කියලා පෙන්වන්නේ. ආපෝ පටවි නේද? එතකොට ඕක පෙන්වනවා අග්ගඤ්ඤ සූත්‍රය තුලදී. රස පටවිය අනුභව කළා කියනවා. ඔව්. ඒක පටවිය කියන්නේ ඇවිල්ලා රස කියන්නේ පටවිය. පටවිය. හරිද? ඊට පස්සේ කියනවා ගන්ධය නිකුත් වුණා කියලා. ඒක ගන්ධය කියන්නේ තේජෝව. තේජෝව. හරිද? මේ මහා භූතයන්ට අදාළව තියෙනවා ලොකු සංසිද්ධි ටිකක්. ඕගොල්ලෝ දන්නවා ඇති අනිත් අවුරුද්ද දැනගෙන හිටියේ නෑ. ඒකේ මේගොල්ලෝ මේ නිරුක්ති ගන්න බැරුණේ. මේ න්‍යායන් ගොඩනගා ගන්න බැරුණේ. හරිද? එතකොට මේ චක්කුවගේ නිරීක්ෂණය කරනකොට වස්තුවට වැටුණාට පස්සේ මේ වස්තුව පැතිරෙනවා. පැතිරෙනවා ආපෝ. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? දැන් අධර්මයේ තියෙන්නේ. දැන් අධර්මයේ තියෙන කට්ටිය ඉන්නකොට ඒගොල්ලන්ගේ චක්කුන් වලින් ෆෝකස් එක වැටෙන්න වස්තුන් මොකද වෙන්නේ? අධර්මයේ පැතිරෙනවා. අධර්මයේ පැතිරෙන්න ගන්නවා. දැන් මේ විශ්වයේ ප්‍රසාරණය ඇති වෙන්නේ අන්න ඒකයි. මම උපමාවක් දෙන්නම්. උදාහරණයක්. ඔයගොල්ලෝ කාට තේරුම් ගන්න දෙයක් මේ තාරක විද්‍යාවට එහෙම සම්බන්ධයි මේක. මේ ඔයගොල්ලන්ට පොඩි පාඩයක් කියන්නේ. අක්ක මේ විශ්වය දැන්ට තියෙන නූතන විද්‍යාව සොයා ගැනීම එක කියන්නේ ප්‍රසාරණය වෙනවා කියලානේ. ඔව්. හරිද? හිතන්නකෝ මේ විශ්වය තුළ චක්කු කියලා කොටසක් කියලා මේ චක්කු ඔක්කොම අපි එකපාර ඕෆ් කරනවා. ඔව් වහනවා. මොකද වෙන්නේ? ප්‍රසාරණය නවතිනවා. ඔව්. ආපෝ නෑනේ. අන්න රයිට්. ඔව්. ඒකට මේ චක්කුන්ගේ නිරීක්ෂණය නිසා තමයි මේක ටික ටික පැතිරෙන්නේ. මේක තමයි ටෙක්නොලොජි එක. හරිද? ඔය කළු කුහරයක් ළඟට ගියාට පස්සේ අපි අය කියනවා මේ ආලෝකයට අතුරු එන්න බෑ කියලා. ආලෝකයත් උරා ගන්නවා කියන්නේ. ඇත්තට මෙතන තියෙන වෙන සංසිද්ධියක්. තේරුණාද? ආපෝ ක්‍රියාකාරීත්වය නතර වුණ ගමන්ම මොකද වෙන්නේ? හකුලනවා. ජෙනරේට් කියන්නේ විකාශනය නවතිනවා. හරි? ඒ කියන්නේ දැන් අපිට දැන් තියෙන ෆෝටෝන වගේ දෙයක් නේ ඔකද පෙන්වන්නේ. හරිද? එතකොට වන්න කියන එක බේස් වෙන්නේ මොකද්ද? ආපෝ කියන ශක්ති ප්‍රවේදයේ මත. ආපෝ දැන් අත තියෙන සංකෝචනයක්. විකෝචනයක සංකෝචනයක එකට පිහිටන්නේ නැහැ. තේරුණාද? ඒක මේ දෙක මේක සෙට් වලින් එක්ක හිර වෙනවා බලය වැඩි කරා එක්ක බලය ගන්නවා. ඒ නිසා තමයි ඔය කලකෝරයක් ළඟට එහෙම යනකොට එක කොටසක් අක්‍රිය වෙන්නේ. ඔන්න දැන් ඔවත් වක්ක ඔලුවට දාගන්න. ඔය පැත්ත හත් දෙන එකට හින්දා කාටත් වැදගත් වෙන හින්දා තමයි මේ වගේ සලකුණුත් මම දීගෙන යන්නේ. තව ගොඩක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ තාක්ෂණික සංසිද්ධියක් ගන්න මම අර අතෙන්ට පහර දෙන එක නෙමෙයිද කරන්න ඕනේ එතකොට. අනිවාර්යෙන්. අධර්මයෙන් මම නසන්න ඕනේ. ඒකට අර චක්කු වලින් කරන නිරීක්ෂණය නවත්තන්න ඕනේ. අධර්මයේ නිරීක්ෂණය කරන එක නවත්තන්න ඕනේ. දැන් අධර්මයේ ව්‍යාප්ත වීමක් නෙවෙන්නේ. දැන් අධර්ම චක්කුනේ තියෙන්නේ. අධර්ම චක්කු. හරි. තේරුණාද? දක්ෂිනාවර්ත නෙවෙන්නේ වාමාවර්ත. වාමාවර්තය. තේරුණාද? එතකොට අධර්ම චක්කු වලින් නිරීක්ෂණය කරනකොට මොකද වෙන්නේ? අර පැතිරෙනවා. හරි. ඒකට මම මේ පැතිරීම නවත්තන්න ඕනේ. එහෙනම් මම මුලින්ම කරන්න ඕනේ තමයි මේකට ධම්ම චක්කුව ඒ කියන්නේ අධර්ම චක්කු වෙන්නේ බලන්නේ දැන්. අන්න රයිට්. වාමාවර්තයි නාපෝ. ඔව්. එතකොට ධම්ම චක්කත තමයි පවත්වන්න ඕනේ. ඔව් අන්න රයිට්. එතකොට මෙතන මේ දක්ෂිනාවර්තය තමයි වැදගත් නක්ක ලස්සන පොයින්ට් එක මතු කරේ. හරිද? ධම්ම චක්කප්පවත්තන සූත්‍රය කියලා කියන්නේ. නේද? ධම්ම චක්කප්පවත්තන සූත්‍රය. අන්න රයිට්. ඊට පස්සේ ඕකේ තව එකකුත් තියෙනවා කවුරුත් දන්නේ නැහැ. ඕක බ්‍රහ්මචක්කනේ කියලා එකකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කනයකුත් කරනවා බ්‍රහ්මචක්කනයකුත් කරනවා. අහලා නැහැ නේද? ඔව් අහලා නැහැ. ඔව්. හරිද? ඔන්න ඔහොමත් තියෙනවා. දැන් ඔබතුමා කිව්වට පස්සේ මම පොඩ්ඩක් හෙව්වා. අන්න බ්‍රහ්මචක්‍රය මොකද්ද කියලා. නියමයි. හරිද? එතකොට අක්ක ඔන්න ඔහොම තමයි මෙන්න මේ කතාව තියෙන්නේ. කවුරුත් ඔය වගේ පොයින්ට් මතු කරගෙන ඇත්තටම නියමයි. ඒ කියන්නේ ඔයා හොඳ ගවේෂණයක් කරලා දිනවා මොකක්ද පොයින්ට් ටික. දැන් කවුරුත් ඔය වගේ වහන්නෙත් නැහැනේ. ඒගොල්ලන්ට කිසිම අර විමසා බැලීමේ නුවණක් නැහැ. ඉතින් අක්කේ ඔන්න ඔය නිසා තමයි මම අධර්මයට තද බලව ගහන්නේ. අධර්මයට පහර දීලා තමයි මම මේ වැඩේ පටන් ගන්න හේතුව තමයි ඉඩක් මට ඕනේ. දැන් අද බුදුදහම තිබ්බට වැඩක් නෑ අක්කේ. මේක පතුරව ගන්න මට බෑ. ඇයි පතුරව ගන්න බැරි? ඇයි අර අධර්මයෙන් තමයි නිරීක්ෂණය කරන්නේ. එතකොට අධර්ම චක්කු තියෙන්නේ නේ. අන්න රයිට්. එතකොට දැන් මේක ධර්මය කියන ධම්ම කියන ශක්තියක් විදිහට ගත්තා කියන්නේ. මේක පැතිරෙන්න ඕනේ කියලා ගන්නකො. ශක්තියක් විදිහට උපමා කරලා කියන්නේ. මේක පැතිරෙන්න නම් ඉඩක් තියෙන්න ඕනේ. දැන් අරව හැමෝගෙම අධම්මයෙන් නිරීක්ෂණය වෙන්න මේක තව ටිකක් තව මොකද වෙන හකුලවන එකට කරන්නේ. තේරුණාද? එහෙනම් මේ චක්කු වලට මම ගහන්න ඕනේ. ඊට පස්සේ මේක පැතිරෙනවා. මේක පැතිරලා ගියාට පස්සේ සියලු මිනිස්සුන් මොකද වෙන්නේ? හිත සුව පිණිස මේක බලපවත්වන්න ගන්නවනේ. මේගොල්ලන්ගේ චිත්ත සංතානයන් වලට හිත බලපෑමක් ඇති වෙනවා. මේ හරි ගැඹුරු විද්‍යාවක් මේක ප්‍රැක්ටිකලි. මම මේ කතා කරන්නේ මලාට පස්සේ නෙමෙයි. මේ ඉන්නකොට මේක අත්දින්න පුළුවන්. මම අක්කලට ඔයාලට මතකද මම පරිනිබ්බාණය ඇස් මට්ටමට ගිහලා මේ ඉන්න තැනට ගිහලා පෙන්නුවා.
ඔව්. පරිනිබ්බාන කියන්නේ මොකක්ද කියලා අනුමාන ඥාන දත්තකින් මම පෙන්නුවා. ඔව් ඔව්. තේරුණාද? එතකොට බලන්නකෝ දැන් අර අජාසත්ත රජුරු අහපු ප්‍රශ්නේදී මේ ලෝකයේ තුල දැන් ජීවමානව ඉන්නකොට අපි දැන් ඉන්නකොටම අපිට දැක ගන්න පුළුවන්ද කියලා පරිනිබ්බාණය කියන එක. එදා සීනි කැටය අර රස පරිනිබ්බාණය කියලා කිව්වනේ. රස දැක්ක. රස නිවන් දැකලා කිව්වා. එතකොට දැන් මේවා පෙන්න ගන්නයි කවුරුත් ලක්ෂණුනේ නැත්තේ. ඉතින් අක්කේ ඔන්න ඕක තමයි මම අධර්මයට ප්‍රබලව ගහන නිසා අධර්මයක මුලින්ම ගනුදෙනු සිද්ධ කරගන්නේ. එතකොට මේ ධර්මයට යම් කිසි කෙනෙක් අවතීර්ණ වෙන්න ඕන නම් මේ ධර්ම පිළිටව ගන්න ඕන නම් මාර්ගඵල ගන්න ඕන නම් කරන්න ඕන පළවෙනි දේ තමයි එයා අධර්මන සම්මුතිය. අධර්මයක යුද වදින්නේ නැතුව මේ වැඩේ කරන්න බෑ. අධර්මයක පළවෙනි යුද්ධය ආරම්භ කරන්නම වෙනවම තමයි. ධර්ම යුද්ධය. අන්න රයිට්. ඒක කරන්නේ නැතුව එයාට මාර්ගඵල තියා අඩුම තරමේ කොස්දේ පොල් ඵලයක්වත් නැහැ පුතේ. මාර්ගඵල තියන්නේ. මොනවත් නැහැ. ඇත්ත කතාව ඒකයි. එතකොට හුඟ දෙනෙක් මේක කරන්නේ නැහැ. හේතුව තමයි මේගොල්ලෝ මේකට බයයි. මේගොල්ලන්ට බුදුදහමක් ඕනේ නැහැ, විමුක්තියක් ඕනේ නැහැ. ඒගොල්ලන්ට ඕන කරන්නේ කාට හරි හෙන ගෙඩියක් පාත් කරලා හරි කමන්නේ කීයක් කර හොයාගෙන ටයිම් එක ගන්න තමයි. ඉතින් ඒක සෝච ජනක අවස්ථාවක්. හැබැයි සත්‍ය ලෙසම බුදුදහම හොයාගෙන යන කට්ටියක් ඉන්නවා. සත්‍ය ලෙසම විමුක්තිය හොයාගෙන යන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ තැන් වල ඉන්නේ. ඒගොල්ලන් ගාවට මේක මගේ දේවල් ටික විකාශනය වෙන්නේ නැහැ. යන්නේ නැති ඉඳ තමයි අපි මේ උත්සාහයක් දරන්නේ යවන්න. යන්නෙත් නැහැ. එතකොට මේකේ මගේ දහම් කරුණු මම කියන විදියත් ඒවා තියෙන විදියත් හරිම වෙනස් විදිහකට තියෙන්නේ. එතකොට මාව ටික කාලයක් අධ්‍යයනය කරන්න ඕනේ, ඇසුරු කරන්න ඕනේ මගේ කතාව තේරෙන්න. මතු පිටින් බැලුවොත් මාව තේරෙන්නේ නැහැ. අනිත් එක මගේ ඉමේජ් එක අනිත් අය දෙන්නේ නැත්නම් වැරදි ඉමේජ් එක. මම ගැන දෙන්නේ. ඔව් මටත් එහෙම තමයි වුනේ. එතකොට අඥාන ඩබල් එකේ අහුවෙනවා. පඬිතෙක් වෙනම් පඬිතයා පොඩ්ඩක් නෝනි විමසලා බලනවා. මොකද තට්ටුවක් දාන්න ඕනේ හඬෙන් තමයි අපි තීරණය කරන්නේ බෝල්ද කියලා. බෝල්ද නැද්ද කියන එක. අඥානය තට්ටු කරන්නේ නැහැ. අඥානය ගෙහිම මොඩි විදිහට වැඩ කරනවා. ඉතින් අක්කා ඔහොම තමයි වැඩ කරන්න ඕනේ. මේක තමයි ක්‍රමය. මේකෙන් පිට මම මේ කියන ලොජික් වලින් පිට මම මේ පෙන්වන්නව පාරෙන් පිට වෙනස් වෙන කිසිදු පාරක් නැහැ. දෙවියන් මරුන් බමුන් අන්න තීර්ථක කාටවත්. මම කියන දේට වඩා එහා එකක් ඉදිරිපත් කරන්නත් බෑ. මේකට දේවල් එකතු කරන්නත් බෑ. මේකෙන් පිට බැලලා තව වැඩක් කරලත් හරියන්නේ නැහැ. මේකම තමයි මෙතෙන් දෙක මේකම තමයි ක්‍රමය. වෙන ක්‍රමයක් ඇත්තේ. වෙන ක්‍රමයක් නැහැ. ඵලෙ මාර්ගඵල ගන්න නම් මේකයි ක්‍රමය. මේකයි ක්‍රමය. මුලින්ම ධර්මයෙන් සම්න්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. හරි. ගැළලෝ දිනන තමු. කාල වේලාවත් හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ තවත් එකක් හම්බෙමු. බොහොම ස්තුතියි ඔබතුමාට. සුබ රාත්‍රියක්.